ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක් ගැන. ඇත්තටම මේසයක් තල්ලු කරන එකේ ඉඳලා මුළු විශ්වෙම චලනය වෙන විදිහ දක්වා හැමදේම පාලනය කරන මූලික නීති ටිකක් ගැන තමයි අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. හොඳයි. ඉතින් අපි මේ ගමන යන්නේ කොහොමද? මුලින්ම අපි බලමු බලයක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ නිව්ටන්ගේ පළවෙනි නියමය, දෙවෙනි නියමය සහ තුන්වෙනි නියමය ගැන කතා කරමු. අන්තිමටම මේ හැමදේම එකට එකතු වෙන ගම්‍යතාව කියන වැදගත්ම සංකල්පය ගැනත් අපි බලමු. හරි. එහෙනම් අපි පටන් ගමු මුලින් ඉඳලම. මේ හැම දෙයකම අතිවාරම තමයි බලය කියන එක. අපි බලමු මොකද්ද මේ බලයක් කියන්නේ කියලා. මෙන්න මේක ගැන පොඩ්ඩක් හිතන්නකෝ. කෙනෙක්ට මේසයක් තල්ලු කරන එක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි. ඒත් බස් එකක් තල්ලු කරන්න ගියොත් ඒක කොච්චර අමාරුද? ඇයි මේ දෙක අතර මෙච්චර ලොකු වෙනසක් තියෙන්නේ? ඔන්න ඕක තමයි කාරණය. ඕනෑම දෙයක් චලනය වෙන්න නම් ඒකට යොදන බලය ඒ චලනයට බාධා කරන බලවලට වඩා ඒ කියන්නේ ඝර්ෂණය වඩේ දේවල්ට වඩා වැඩි වෙන්නම ඕන. අන්න ඒකට තමයි භෞතික විද්‍යාවේදී කියන්නේ අසමතුලිත බලයක් කියලා. ඒ කියන්නේ බලය සමබර නැති වෙන්න ඕන. හරි. දැන් අපි යමු නිව්ටන්ගේ පළවෙනි නියමයට. මේකට කම්මැලිකමේ නියමය කියලාත් කියන්න පුළුවන්. මොකද මේකෙන් කියවෙන්නේ වස්තුන් එයාලා දැනට ඉන්න විදිහටම ඉන්න කොච්චර කැමතිද කියලයි. හරි. මේක තමයි නියමයේ විධිමත් අර්ථ දැක්වීම. සරලවම කිව්වොත් මෙහෙමයි. නවත්තලා තියෙන දෙයක් නවත්තලම තියන්න බලනවා. චලනීය වෙන දෙයක් ඒ විදිහටම ඒ වේගයෙන්ම දිගටම චලනීය වෙන්න බලනවා. මේකට පිටින් අසමතුලිත බලයක් එනකල්. අන්න ඒ ගතියට තමයි අපි අවස්ථිතිය කියලා කියන්නේ. කැරම් බෝඩ් එක ගැන හිතුවම මේක හරිම පහදිලි. අපි පවුඩර් දාන්නේ ඝර්ෂණය. ඒ කියන්නේ බාධා කරන බලය අඩු කරන්නනේ. එහෙම වුණාම කැරම් මිත්තා. එයාගේ අවස්ථිතිය නිසා, ඒ කියන්නේ චලනය වෙන්න තියෙන කැමැත්ත නිසා වැඩි දුරක් යනවා. මේක නම් හැමෝම අත්දැකලා ඇති නේද? බස් එකක යනකොට එක පාරටම බ්‍රේක් ගහුවම මොකද වෙන්නේ? බස් එක නැවතුණත් අපේ ශරීරය තාමත් ඉස්සරහට යන්න හදනවා. අන්න ඒක තමයි අවස්ථිතිය. ශරීරයට ඕන තාමත් ඉස්සරහට යන්න. හරි. දැන් අපි එනවා දෙවෙනි නියමයට. මේකෙන් තමයි අපිට චලිතය පිටිපස්සේ තියෙන ගණිතය හම්බ වෙන්නේ. බලය, ස්කන්ධය සහ ත්වරණය අතර තියෙන සම්බන්ධය මනින්න පුළුවන් සමීකරණයක් අපිට මේකෙන් ලැබෙනවා. මේකේ තේරුම හරිම සරලයි. යොදන බලය වැඩි වෙන්න ත්වරණයත්, ඒ කියන්නේ වේගය වැඩි වෙන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. හැබැයි වස්තුවක ස්කන්ධය, ඒ කියන්නේ බර වැඩි නම් ඒක ත්වරණය කරන්න අමාරුයි. හරියට පොඩි බෝලයක් විසි කරනවට වඩා ලොකු ගලක් විසි කරන්න අමාරුයි වගේ. ඔන්න බලන්න මේ සම්පූර්ණ සම්බන්ධයම F සමානයි m වතාවක් A. ඒ කියන්නේ බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය කියන හරිම ලස්සන සරල සමීකරණයකින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. පුදුමයි නේද? මේක නිකන්ම සමීකරණයක් විතරක් නෙවෙයි. ඇත්තටම වැඩ කරන දෙයක්. අපි බලමු ට්‍රොලියක් අර රබර් පටි පාවිච්චි කරලා කරන සරල පරීක්ෂණයකින් මේක කොහොමද ඔප්පු වෙන්නේ කියලා. හිතන්නකෝ. මුලින්ම එක රබර් පටියකින් ට්‍රොලිය අදිනවා, ත්වරණයක් තියෙනවා. ඊට පස්සේ රබර් පටි දෙකක් දාලා ඒ කියන්නේ බලය දෙගුණ කරලා අදිනවා. එතකොට ත්වරණය ඊට වඩා වැඩි. රබර් පටි තුනක් දැම්මොත් ත්වරණය තවත් වැඩි. ඒ කියන්නේ බලය වැඩි වෙනකොට ත්වරණයත් වැඩි වෙනවා. හරියටම F = ma වගේ. හරි. දැන් අපි බලමු නිව්ටන්ගේ තුන්වෙනි නියමය. මේක හරිම වැදගත්. මොකද මේකෙන් අපිට කියනවා විශ්වයේ කිසිම බලයක් තනියම ක්‍රියා කරන්නේ නැහැ කියලා. බල හැමතිස්සෙම ඉන්නේ ජෝඩු විදිහක. මේක තමයි ඒ නියමය. සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. මේක භෞතික විද්‍යාවේ තියෙන ප්‍රසිද්ධම වාක්‍යයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක හැම දෙයකටම හැම තැනකම අදාළ වෙනවා. මේ උදාහරණ දෙක බලන්නකෝ. එක පැත්තකින් බැලුනේන් හුලම් පහළට යනකොට ඒක තමයි ක්‍රියාව. බැලුනේ උඩට යනවා. ඒක ප්‍රතික්‍රියාව. අනිත් පැත්තේ ළමයි දෙන්න එකිනෙකා තල්ලු කරනකොට ක්‍රියාව දෙන්නම අනිත් පැත්තට විසි වෙනවා. ප්‍රතික්‍රියාව. එකම නියමය අවස්ථා දෙකක්. අපි බෝට්ටුවක් පදිනකොට මොකද වෙන්නේ? හබලෙන් වතුර පස්සට තල්ලු කරනවා. ඒක තමයි ක්‍රියාව. ඒකට ප්‍රතික්‍රියාවක් විදිහට වතුර බෝට්ටුව ඉස්සරහට තල්ලු කරනවා. හරිම සරලයි නේද? හැබැයි ඒකත් නිව්ටන්ගේ තුන්වෙනි නියමයම තමයි. හොඳයි. දැන් අපි මේ නියම තුනම එකට එකතු කරලා හරිම වැදගත් සංකල්පයක් ගැන කතා කරමු. ඒ තමයි ගම්‍යතාව. හිතන්නකෝ කවුරු හරි පෑනක් විසි කරනවා. තව කෙනෙක් ඒ වගේම බර යගුලියක් විසි කරනවා. මේ දෙකින් නවත්තන්න අමාරු මොකද්ද? උත්තරේ අපි හැමෝම දන්නවා. ඒත් ඇයි? අන්න ඒ ඇයි කියන ප්‍රශ්නට උත්තරය තමයි ගම්‍යතාව කියන්නේ.
ගම්‍යතාව කියන්නේ වස්තුවක චලනය වන ස්කන්ධය කියලාත් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක රඳා පවතින්නේ වස්තුවේ ස්කන්ධය M මත විතරක් නෙවෙයි ඒකේ ප්‍රවේගය V මතත්. මේ දෙකේ ගුණිතය තමයි ගම්‍යතාවය P කියන්නේ. ඒ නිසා තමයි බරවැඩි යගුලිය නවත්තන්න අමාරු. ඉතින් ඇයි මේ ගම්‍යතාවය එච්චරටම වැදගත්? වාහනයක සීට් බෙල්ට් එක ගැන හිතන්න. ඒක නිර්මාණය කරලම තියෙන්නේ අනතුරකදී එකපාරටම අපේ ශරීරයේ ගම්‍යතාවය බිඳුවට අඩු වෙනකොට ඇතිවෙන බලපෑම කළමනාකරණය කරන. ඒකෙන් ජීවිත බේරෙනවා. ඔන්නේ නම් නිව්ටන්ගේ නියම කියන්නේ නිකම්ම පොතේ තියෙන පාඩමක් නෙවෙයි. මේවා හැමතැනම තියෙනවා. අපි හැවිදිනකොට, වාහනයක් යනකොට, රොකට් එකක් උඩ යනකොට හැමතැනම. ඉතින් දැන් මේවා ගැන දන්න නිසා අද දවසේදී තමන්ගේ වටේ තියෙන ක්‍රියා, ප්‍රතික්‍රියා සහ ගම්‍යතාවයේ සම්බන්ධ උදාහරණ මොනවද කියලා හොයලා බලන්න. අපේ ලෝකීය දිහා බලන විදිහම වෙනස් වෙයි.